හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? වෙල්කම් කියලා පිළිගන්න අපේ channel එකෙන් එන තවත් වීඩියෝ එකකට. ඉතින් අද අපි කරන්න යන්නේ එලිෆන්ට් හවුස් එකේ පැනිකජු අයිස්ක්‍රීම් එකයි මැජික් එකේ කිතුල් අයිස් එකයි. ඒකත් පැණිකජු එක වගේම තමයි. ඒක අපි බලමු අද කොහොමද කාලා රහයම කියලා. එහෙනම් guys අපි යමු වීඩියෝ එකට. guys මේ දෙකේම මිල 100යි. මේක 100 තමයි. මේකේ මිලිලීටර් 90ක් තියෙනවා. මේකේ මිලිලීටර් 80යි තියෙන්නේ. මේකේ ඉතින් තමයි මේක නම්. ඔව් ඒක බලන්න. තමයි. එහෙනම් මේක අපි කමු. මේ guys ඉතින් ඔයාලා කොහොමද කිතුල් පැණි අයිස්ක්‍රීම් එක දැකලා තියෙන විදිහට තමයි තියෙන්නේ. කිතුල් පැණි මොකද්ද මේ පැනිකජු අයිස්ක්‍රීම් එක. මේක කජු තියෙනවා. බලමු මේකේ පැණි හොඳට තියෙනවද කියලා guys. මේ මේක මැජික් මේ එක බලන්න මේකේ හැන්දා සුපිරියටම දෙනවා මේ කඩන්නත් ඔය. මේ කජු තියෙනවා හැබැයි මේ පොඩ්ඩ අයිස් එක දියලා තියෙන්නේ. ඕක ඉතින් අපිට හැමදාම නේ කන්නේ. ඉතින් අපි නේ කාලා බලමු. nice. තියෙනවා නෝ. අවුල තියෙන්නේ මේකේ අයිස්ක්‍රීම් එක දියලා තියෙන්නේ. එතකොට පොඩි රහ අඩු ගතියක් එනවා. මේ කිතුල් පැණි ඇති කිතුල් පැණි. මේකේ අයිස්ක්‍රීම් එකේ දිස්ස වැනිලා අයිස්ක්‍රීම් එකේ නිකන් පැණි රහක් වගේ රහක් එන්නේ. මේ ගාලා තියෙනවා කිතුල් පැණි සමග වැනිලා අයිස්ක්‍රීම් කියලා. මේක මිලිලීටර් 80යි තියෙන්නේ. මේක ගායිස් මැදින් වගේ නිකන් පැණි ගතියක් තියෙන හැබැයි මේක දියලා තියෙන්නේ. ඒක තමයි අවුල තියෙන්නේ. මේක හොඳටම guys දියලා වෙයි. මේකත් එහෙම තමයි. මේ වැනිලා අයිස්ක්‍රීම් එක නිකන් කහ පාට ගතියක් තියෙනවා. ඒක කන්න නේ බොන්න තමයි වෙන්නේ. දැන් දියවල තියෙන හොඳටම. මේ මේක හොඳටම දියලා තියෙන්නේ. මම ගන්නම දෙන්නේ නැහැ. මේක තියෙනවා මේ හැන්දෙන් කණ්ඩක් තමයි දියවල අර තියෙන්නේ. ඉස්සර දුන හැටි නෙමෙයි දැන්නේ. මටත් ඒක තමයි කරන්නේ. ලෝසාන්ටි නම් කිතුල් හොඳ දෙනවා guys. මම තුන් තමයි යන්න දෙන්නේ. පටරහක් තියෙන guys. හරි guys දැන් අපි මේකේ බලමු අපි කොහොමද මේක මේ මොකද මේ රෑන්ක් කරන්නේ. හෑන් කරන්න කියලා මේ එලිෆන්ට් හවුස් එකේ කජු එක නම් සුපිරි ඒකටම කැමති ඒක සුපිරි මේකේ පැණි එක නම් පොඩ්ඩක් අවුල් මට සෙට් උනේම නැහැ දියවල තියෙන නිසාවත් වෙන්න තියෙන ඒක නිසා මට ඒක සෙට් වෙන්නේ නැහැ ඔය කියන්නේ මැජික් එකේ එලිෆන්ට් හවුස් එකේ ටිකක් හොඳයි.
මැජික් එකේ ඉතින් කිතුල් පැණි හොඳට මහු වෙනවා යට ටික. ඉතින් මම ඒකට දෙනවා 10න් 9ක් වගේ දෙනවා. ඔයාලා කැමති මයිස් එකේ ඉතින් පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අදට මේ වීඩියෝ ඉවරයි. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක ඕල් දාලා තියාගන්න. එහෙනම් guys අපි යනවා.